අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරා අර්ධ සන්නායක වල විදුලිය ඇති වෙන ආකාරය ආයේ PN සංදි ඩයෝඩයක් ගැන කතා කරා. අපි මේ වීඩියෝ කතා කරන්නේ PN සංදි ඩයෝඩයක නැඹුරු ක්‍රම සහ එයාගේ භාවිත අපි කතා කරලා යනවා. මුලින්ම අපි PN සංදි ඩයෝඩයක් කියන්නේ කවුද කියලා බලමු. කලින් වීඩියෝ කතා කරලා අපි පොඩ්ඩක් බලමු. හරි. අපි PN සංදි ඩයෝඩයක් හදාගන්නේ අර්ධ සන්නායක අරගෙන එයා සමාන කොටස් දෙකකට බෙදලා එක පැත්තක් හදනවා P විදියට අනිත් පැත්ත හදනවා N විදියට. එක පැත්තක් හදනවා P විදියට අනිත් පැත්ත හදනවා N විදියට. හරි. අපි දන්නවා P කියන්නේ පොසිටිව්. ඒ කියන්නේ ධන. හරි. ධන කියන්නේ කවුද? කුහර. හරි. N කියන්නේ ඍණ නෙගටිව්. එයා නිදහස් ඉලෙක්ට්‍රෝන. එයා ග්‍රැඩියන්ට් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරි. මෙයා ධන. මෙයා ඍණ. හරි. එතකොට PN සංදිය හදපු ගමන් මෙන්න මේ සංදියාවට ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා. ධනයි ඍණයි ආකර්ෂණය වෙලා වාහක රහිත වෙනවා. මොකද ධනයි ඍණයි කියන්නේ ආකර්ෂණය වෙනවා කොහොමද? ධනයි ඍණයි ආකර්ෂණය වෙලා ධනයි ඍණ නැති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කලාපේ වාහක මොනවත් නැහැ. ධනත් නැහැ ඍණත් නැහැ. අන්‍යයාට මෙන්න මේ කලාපෙට නමක් කියනවා විභව බාධකය. විභව බාධකය හායිත පෙදෙස හීන ස්තරය කියන නම වලින් කියනවා. හරි. අපි දන්නවා සිලිකන් නම් මෙයා 0.7 වෝල්ට් වෙනවා. ජර්මේනියම් නම් එයා 0.3 වෝල්ට් වෙනවා. සිලිකන් නම් 0.7යි ජර්මේනියම් නම් 0.3. හරි. මෙන්න මේවා හදාගන්න PN සංදියකට දෙපැත්තට වයර් කෑලි දෙකක් සම්බන්ධ කරාම අපි යාට කියනවා PN සංදි ඩයෝඩයක්. PN සංදි ඩයෝඩයක් කියලා. PN සංදි ඩයෝඩය. PN සංදියක් අරගෙන දෙපැත්තට වයර් කෑලි දෙකක් සම්බන්ධ කරාම අපි යාට කියනවා PN සංදි ඩයෝඩයක්. සන්නායක කොටස් දෙකක් සම්බන්ධ කරා. මේ තියෙන අභ්‍යන්තර ස්වරූපය මෙයාගේ පරිපථ සංකේතය වෙන්නේ. පරිපථ සංකේතය වෙන්නේ ඩයෝඩයක පරිපථ සංකේතය වෙන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන යාගේ ධන පැත්ත නැත්නම් P පැත්ත, මේ තියෙන ඍණ පැත්ත නැත්නම් යාගේ N පැත්ත. හරි. මේ තමයි පරිපථ සංකේතය. පරිපථ සංකේතය. පරිපථ සංකේතය. හරි. මෙයාගේ බාහිර ස්වරූපය ගත්තොත් අපිට එළියෙන් බලද්දි පේන දේ ගත්තොත් බාහිර ස්වරූපය වෙන්නේ මෙන්න මෙහෙම තියෙනවා අනුපාත. එයාගේ ධන පැත්තයි ඍණ පැත්තයි හොයාගන්න. ඍණ පැත්ත හොයාගන්න රිදී පාට වලල්ලක් තියෙනවා. රිදී පාට වලල්ලක් තියෙනවා. ඍණ පැත්ත හොයන්න මේ තියෙන්නේ P පැත්ත නැත්නම් ධන පැත්ත. හරි. මෙන්න මෙයාට තමයි කතා කරේ PN සංදි ඩයෝඩයක් කියලා. හරි. ඊළඟ මාතෘකාව PN සංදි ඩයෝඩයක් නැඹුරු කිරීම. 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 මාතෘකාව PN සංදි ඩයෝඩයක් නැඹුරු කිරීම. PN සංදි ඩයෝඩයක් නැඹුරු කිරීම. හරි. අපි දන්නවද PN සංදියක් කියන්නේ මෙන්න මෙයා. එයාගේ එතකොට ධන පැත්ත තියෙනවා ඍණ පැත්ත තියෙනවා. ධන පැත්ත තියෙනවා ඍණ පැත්ත තියෙනවා. හරි. PN සංදි ඩයෝඩයක් නැඹුරු කරනවා කියන්නේ මෙන්න මේ සංදියේ ඩයෝඩයට බැටරි කැලක් සම්බන්ධ කරන එක. අපි PN සංදි ඩයෝඩයට බැටරි කැලක් සම්බන්ධ කරගෙන තමයි අපි කියන්නේ ඩයෝඩයකට බැටරි කැලක් සම්බන්ධ කරලා අපි යන්නේ PN සංදි ඩයෝඩයක් නැඹුරු කරනවා. ඒ කියන්නේ විභවාන්තරයක් දෙනවා. හරි. අපි දන්නවා බැටරි එක අග්‍ර දෙකක් තියෙනවා. බැටරි එක අග්‍ර දෙකක් තියෙනවා. ධනාග්‍රයයි ඍණාග්‍රයයි. ධනාග්‍රයයි ඍණාග්‍රයයි.
හරි. ඒ වගේම pn සංදියත් අපි දන්නවා අග්‍ර දෙකයි. ධනාග්‍රයයි ඍණ අග්‍රයයි. හරි. මෙන්න මේ pn සංදියේ ධන පැත්තට බැටරියේ ධන සම්බන්ධ කරොත් pn සංදි ඩයෝඩේ ධන පැත්තට බැටරියේ ධන සම්බන්ධ කරලා ඩයෝඩේ ඍණ පැත්තට බැටරියේ ඍණ සම්බන්ධ කරොත් අපි යාට කියනවා පෙර නැඹුරක් කියලා. පෙර නැඹුරක්. ඩයෝඩේ ධන පැත්තට බැටරියේ ඍණ ඩයෝඩේ ධන පැත්තට බැටරියේ ධන ඩයෝඩේ ඍණ පැත්තට බැටරියේ ඍණ සම්බන්ධ කරලා කියනවා එයාට පෙර නැඹුරක් කියලා. සරලවම කිව්වා. හරි. ඩයෝඩේ ධන පැත්තට බැටරියේ ඍණ සම්බන්ධ කරලා ඩයෝඩේ ඍණ පැත්තට බැටරියේ ධන සම්බන්ධ කරොත් අපි කියනවා පසු නැඹුරු අවස්ථාවක් කියලා. පසු නැඹුරු අවස්ථාවක්. පසු නැඹුරු අවස්ථාවක්. පෙර නැඹුරයි පසු නැඹුරයි. එතකොට ඩයෝඩයක් නැඹුරු කරනවා කියන්නේ කෙලින්ම අපි සරලව කිව්වොත් ඩයෝඩයට විභවාන්තරයක් දෙනවා. එහෙම දෙන විභවාන්තරය දෙන ආකාර දෙකයි. ඩයෝඩේ ධනට බැටරිය ඍණ ධන සම්බන්ධ කරනවා. ඩයෝඩේ ඍණට බැටරිය ඍණ සම්බන්ධ කරනවා. අපි කියනවා පෙර නැඹුරක් කියලා. ඩයෝඩේ ධනට බැටරිය ඍණ සම්බන්ධ කරලා ඩයෝඩේ ඍණට බැටරිය ධන සම්බන්ධ කරොත් අපි යාට කියනවා පසු නැඹුරු අවස්ථාවක් කියලා. හරි. අපි දැන් බලමු මෙයාගේ මොකද වෙන්නේ කියලා. එක්කෙනා. හරි. ඊළඟට දැන් අපි මුලින්ම කරන්නේ පෙර නැඹුරු අවස්ථාව. පෙර නැඹුරු අවස්ථාව. හරි. අපි දන්නවා පෙර නැඹුරක් කියනවා ඩයෝඩේ ධන පැත්තට බැටරිය ධන ඩයෝඩේ ඍණ පැත්තට බැටරිය ඍණ සම්බන්ධව තමයි අපි කියනවා පෙර නැඹුරක් කියලා. හරි. අපි බලමු පෙර නැඹුරුවේ මොකද වෙන්නේ කියලා. හරි. අපි දන්නවනේ මම අභ්‍යන්තර ස්වරූපය අඳුත් pn සංදි ඩයෝඩේක අභ්‍යන්තර ස්වරූපය අඳුත් මෙන්න මෙතන ඉන්න කවුද? අර විභව බාධකේ ඉන්නවනේ. සිලිකන් 0.7යි ජර්මනියම් 0.3. හරි. මම කියන මෙයා ධන පැත්ත. නැත්නම් p පැත්ත. ඒ කියන්නේ මෙයා ධන පැත්ත. මේ p පැත්ත නැත්නම් ධන පැත්ත. මේ තියෙන ඍණ පැත්ත. නැත්නම් n පැත්ත. මෙයා n පැත්ත නැත්නම් ඍණ පැත්ත. අපි මේ ඩයෝඩයට බැටරිය ධන සම්බන්ධ කරනවා ධනට ධන සම්බන්ධ කරනවා. ඒතකොට බැටරිය ධන ඩයෝඩේ ඍණ. බැටරිය ඍණට ඩයෝඩේ ඍණ සම්බන්ධ කරනවා. ඊට අපි කියනවා පෙර නැඹුරු අවස්ථාවක් කියලා. ධනට ධන ඍණ ඍණ. හරි. දැන් බලන්න මෙන්න මෙතන තියෙන ධන මෙතන ධන තියෙන්නේ. මෙන්න මේ ධන විභවාන්තරයෙන් තමයි මෙතනක් තියෙන්නේ. ධන විභවාන්තරය. හරි. මෙතන තියෙන කවුද? ඍණ විභවාන්තරය. ඒ ඍණ විභවාන්තරයෙන් තමයි මෙතන තියෙන්නේ. ධනයි ධන. මෙතන තියෙන්නේ ඍණයි ඍණ. හරි. ධනයි මොකද වෙන්නේ? විකර්ෂණය වෙන්නේ. ධනයි විකර්ෂණය වෙන්නේ. එතකොට මෙන්න මේ ධන ඇවිල්ලා මෙහෙට තල්ලු කරනවා. මෙහෙ ඍණත් ඇවිල්ලා මෙහෙට තල්ලු කරනවා. මෙයා මෙහෙට තල්ලු කරනවා. මෙයා මෙහෙට තල්ලු කරනවා. එන්න විභව බාධකය ආයත පෙළස මොකද වෙන්නේ? එන්න විභව බාධකය අඩු වෙලා නැතිම වෙන අවස්ථාවක් යනවා. අන්න ඒ අවස්ථාවේ තමයි විදුලිය ගමන් කරන්න ගන්න. ධාරාව ගමන් කරන්න යන්නේ. අපි කතා කරන්නේ මේ පෙර නැඹුරු විභව බාධකයේ සිලිකන් කීයද? 0.7 වෝල්ට්. ජර්මනියම් වල 0.3 වෝල්ට්. ජර්මනියම් වල 0.3 වෝල්ට්. හරි. ඒතකොට සිලිකන් නම් මෙන්න මේ 0.7 ඕනේ මෙයා කඩන්න විභව බාධකය කඩන්න. හරි. මේ ධනයිල මෙහෙට තල්ලු කරනවා. මේ ඍණයිල මෙහෙට තල්ලු කරනවා. මොකද ධනයි විකර්ෂණයක් වෙන්නේ. ඍණයි විකර්ෂණයක් වෙන්නේ. ඒ හින්දා ආයත පෙදෙස විභව බාධකයේ එන්න පටු වෙලා නැතිම වෙලා යනවා. අන්න ඒ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්න ගන්නවා. එතකොට සිලිකන් නම් මෙන්න මේ විභව බාධකේ කඩන්න 0.7ක් වෝල්ට් ඕනේ. ජර්මනියම් නම් මෙයා කඩන්න 0.3ක් වෝල්ට් ඕනේ. විභව බාධක නැති කරන්න ඒ වගේ වෝල්ට් එකක් ඕනේ. හරි. සංදේගාව හැම වෙලාවෙම 0.7ක් කියන වෝල්ට් එකක් තියා ගන්නවා. ජර්මනියම් වල 0.3ක් තියා ගන්නවා. හරි. අන්න ඒකට තමයි අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාවක් කියලා.
පෙරනැඹුරු අවස්ථාව. අපි දැන් කතා කරමු පීඑන් සංදි ඩයෝඩයක් පසුනැඹුරු අවස්ථාව කලින් පොඩ්ඩක් කතා කරා. හරි අපි දන්නවා ඩයෝඩේ වර්ග දෙකයි ධනාග්‍රයි ඍණාග්‍රයි නැත්නම් P පැත්තයි N පැත්තයි. මෙයා ධන මෙයා ඍණ. හරි. ඩයෝඩයක් පසුනැඹුරු කරනවා කියන්නේ ඩයෝඩේ ධන පැත්තට විභව සැපෙන්නේ ඍණ දෙන්නේ. ඩයෝඩේ ඍණ පැත්තට විභව සැපෙන්නේ ධන දෙනවට අපි කියනවා ධන අග්‍රේ ධන විභව සැපෙන්න දෙනවට අපි කියනවා පසුනැඹුරු අවස්ථාවක් කියලා. හරි. අපි බලමු යාගේ අභ්‍යන්තරය මොකද වෙන්නේ කියලා. හරි. මම අඳින්නම් පීඑන් සංදි ඩයෝඩයක අභ්‍යන්තර ස්වරූපය. මෙතන ඉන්න විභව බාධකය. මෙයා මම ධන පැත්ත කියන්නේ. ධන පැත්ත. මෙයා ඍණ පැත්ත. ඍණ. මේ P පැත්ත. මෙයා N පැත්ත. හරි. අපි ධන පැත්තට දෙන්නේ විභව සැපෙන්නේ කවුද? විභව සැපෙන්නේ ඍණ. ඩයෝඩේ ධන පැත්තට දෙන්නේ විභව සැපෙන්නේ ඍණ. ඩයෝඩේ ඍණ පැත්තට විභව සැපෙන්නේ ධන දෙන්නේ. විභව සැපෙන්නේ ධන දෙන්නේ. අපි යාට කියනවා ඩයෝඩයක් පසුනැඹුරු කරනවා කියලා. ඩයෝඩයක් පසුනැඹුරු කරනවා කියලා. ඒක බලන්න මෙතන ඉඳන් මෙතන යන්නේ ඍණ විභවයක්. මෙතන තියෙන ඍණ විභවයක්. මෙතන ඉඳන් මෙතන යන්නේ ධන විභවයක්. මෙතන තියෙන ඍණ විභවයක්. මෙතන තියෙන්නේ ධන විභවයක්. හරි. ඍණයි ධනයි මොකද වෙන්නේ? ඍණයි ධනයි ආකර්ෂණය වෙනවා. ඍණයි ධනයි ආකර්ෂණය වෙනවා. ඒත් මෙතන ධනයි ආකර්ෂණය වෙනවා. ඒ කියන්නේ මෙයා මෙහෙට ආකර්ෂණය කරගන්නවා. මෙයා මෙහෙට ආකර්ෂණය කරගන්නවා. ඒ නිසා විභව බාධකේ නැත්නම් සාහිත ප්‍රතිශ මොකද වෙන්නේ? මෙයා මෙහෙට දිනවා. මෙයාත් මෙහෙට දිනවා. සාහිත ප්‍රතිශ එන්න පළල වෙනවා. විශාල වෙනවා. හරි. සාහිත ප්‍රතිශ විශාල වෙනවා. හරි. මෙන්න මේ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හරිද? ඩයෝඩයක් පසුනැඹුරු කරනම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. ඇයි? විභව බාධකේ එන්නේ පළල වෙනවා. ඒ නිසා ධාරාවක් යන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියගන්න. ඩයෝඩයක් පෙරනැඹුරු අවස්ථාවේ තමයි ධාරාවක් ගමන් කරන්නේ. ඩයෝඩයක් පසුනැඹුරු කරාම ධාරාවක් ගමන් කරන්නේ නැහැ. හේතුව වෙන්නේ විභව බාධකය එන්න පළල වෙනවා. එතකොට අපි ඩයෝඩයක් පෙරනැඹුරු කරන විදිහ කතා කරා, පසුනැඹුරු කරන විදිහ කතා කරා. හරි. ඊළඟ වැදගත් මාතෘකාව මේක අහලා තියෙනවා. PN සංදි ඩයෝඩයක VI ලාක්ෂණිකය. PN සංදි ඩයෝඩයක V වෝල්ට්‍යතා ධාරා ලාක්ෂණිකය. අස්ථාරය PN සංදි ඩයෝඩයක VI ලාක්ෂණිකය. අපි දන්නවා ඩයෝඩයක් නැඹුරු කරන ක්‍රම කීයක් තියෙන්නේ? නැඹුරු ක්‍රම දෙකයි තියෙන්නේ. නැඹුරු ක්‍රම තියෙන්නේ දෙකයි. අපි දන්නවා පළවෙනි නැඹුරු ක්‍රමය තමයි පෙරනැඹුරු අවස්ථාව. දෙවෙනි අවස්ථාව පසුනැඹුරු අවස්ථාව. ඩයෝඩයක් නැඹුරු කරන අවස්ථා තියෙන දෙකයි. පෙරනැඹුරු අවස්ථාවයි පසුනැඹුරු අවස්ථාවයි. හරි. අපි පෙරනැඹුරු කරනවා කිව්වේ කලින් මොකද්ද? ධනට ධන ඍණට ඍණ. පසුනැඹුරු කරනවා කිව්වේ ඍණට ධන ඍණ. හරි. ඊට පස්සේ මෙන්න මේ PN සංදි ඩයෝඩයක VI ලාක්ෂණිකය කියන්නේ මෙන්න මේ අවස්ථා දෙකේ වෝල්ට්‍යතාවයයි ධාරාවයි හැසිරෙන ආකාරය. එක්ක පස්තරයක් කරනවා. අන්න එයාට අපි කියනවා PN සංදි ඩයෝඩයක VI ලාක්ෂණිකය කියලා. PN සංදි ඩයෝඩයක VI ලාක්ෂණිකය. ඒ කියන්නේ වෝල්ට්‍යතාවයයි ධාරාවයි හැසිරෙන ආකාරය. අපි අදලා බලමු.
හරි. අවස්ථා දෙකකින් තියෙන කතා කරන්න. අවස්ථා දෙකයි. එකක් පෙර නැඹුරු අවස්ථාව, අනිත් එක අසු නැඹුරු අවස්ථාව. හරි. මම හිතනවා මුලින්ම පෙර නැඹුරු අවස්ථාව. පෙර නැඹුරු. පෙර නැඹුරු අවස්ථාව. හරි. ඩයෝඩේ ධන පැත්තට බැටරිය ඍණ ධන දෙනවා ධන. අන්න එයාට තමයි කියමුවත් බැටරිය ධන ඩයෝඩේ ධන. බැටරිය ඍණ ඩයෝඩේ ඍණ. මෙන්න මේ අවස්ථාවට අපි කියන්නේ පෙර නැඹුරු අවස්ථාව. හරි. එතකොට මෙයාගේ ආයුධ බෙදස විභව බාධකේ තියා ගන්නවා. සිලිකන් නම් කීයද? සිලිකන් නම් 0.7යි ගෝල්. ජර්මේනියම් නම් 0.3යි ගෝල්. අන්න. එයා තියා ගන්නවා. එතකොට එයා විභව බාධකේ නැති වුණාම ධාරාවක් ගමන් කරනවා. පෙර නැඹුරු අවස්ථාවේ ධාරාවක් ගමන් කරනවා. අර විභව බාධකේ නැති වුණා. හරි. ඒ විභව බාධකේ නැති කරන්න සිලිකන් නම් කීයක් ඕනද? 0.7ක් ඕනේ. ජර්මේනියම් නම් 0.3ක් ඕනේ. හරි. මම පස් තාරාවෙන් ඉන්නම්. මේ පැත්තට පස් තාරේ. මෙන්න මේ අක්ෂය වෝල්ටීයතාවය. මේ පැත්ත ධාරාව වෝල්ටීයතාවය ධාරාව. හරි. එතකොට අපි මේ 0.7ක් වෝල්ට් එනකම් මෙයා ධාරාවක් යන්න දෙන්නේ නැහැ. අර විභව බාධකයේ තියෙනවනේ. විභව බාධකයේ එනකම් ධාරාවක් යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මෙයා මෙන්න මේ ධාරාවක් යන්නේ අපිට මොකද මෙයාගේ සිලිකන්ගේ විභව බාධකයේ තියෙනවා 0.7ක්. එතකොට 0.7 ආවට පස්සේ තමයි එයා ධාරාවක් උඩට ගමන් කරන්නේ. මෙන්න මෙතන වෝල්ටීයතාවය අපි කියනවා විභව බාධකයේ විභව බාධකයේ සිලිකන් නම් යා 0.7යි වෝල්ට්. ජර්මේනියම් නම් 0.3යි වෝල්ට්. අර නැතිවෙනවා තමයි ධාරාවක් යන්නේ. නැත්තම් ධාරාවක් යන්නේ නැහැ. විභව බාධකයේ එන්න පොඩි වෙනවා. පොඩි වෙනවා නැති වෙනවා. දැන් නැති කරන්න සිලිකන් නම් 0.7ක් ඕනේ. ජර්මේනියම් නම් 0.3ක් ඕනේ. මෙන්න මේ තියෙන්නේ පෙර නැඹුරු ලාක්ෂණිකය. දුරාගේ ප්‍රශ්නයක් ඇහුවොත් පීඑන් සංදිරාවට එක පෙර නැඹුරු VI ලාක්ෂණික අඳින්න කිව්වොත් මේ කොටස අදින්න ඕනේ. හරි. මම අනිවාර්යයෙන් පීඑන් සංදිරාවට එක පසු නැඹුරු ලාක්ෂණික. පසු නැඹුරු ලාක්ෂණික. හරි. අපි දන්නවා පීඑන් සංදිරාවට පසු නැඹුරු කරනවා කියන්නේ මොකක්ද? ඩයෝඩේ ධන පැත්තට බැටරිය දෙන ඍණ. ඩයෝඩේ ඍණ පැත්තට බැටරිය ධන දෙන. උත්තර ඍණ මෙතන ධන. මෙන්න මෙයාට අපි කියනවා පසු නැඹුරු අවස්ථාවක් කියලා. හරි අපි දන්නවා මෙයාගේ එන්න විභව බාධකේ මොකද වෙන්නේ? විභව බාධකේ එන්න ලොකු වුණත් කලින් කතා කරන්නේ විභව බාධකේ ලොකු වෙනවා. හරි. ඒ නිසා විභව බාධකේ ලොකු වෙන නිසා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එන්න විභව බාධකේ ලොකු වෙනවා. අයි මෙයා මෙහෙට අදිනවා මෙයා මෙහෙට අදිනවා. හරි. ඒ නිසා ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එයා එක්තරා අවස්ථාවක් වෙනවා. මෙන්න මේ සංදිය විදලා යනවා. ඒ කියන්නේ සංදි නැතිලා යනවා. පීඑන් සංදි නැතිලා යනවා. මෙන්න මෙතන වෝල්ටේජ් එකක් එනවා. එයාට අපි කියන්නේ පසු කුළු වෝල්ටීයතාවය කියලා. පසු කුළු වෝල්ටීයතාවය. එයා සාමාන්‍යයෙන් මේ 0.7 නැත්නම් 0.3 වඩා විශාල වෝල්ටීයතාවයක්. මෙතන අපි කතා කරන්නේ සංදිය බිඳෙනවා. පසුබිඳු කරලා එක්තරා අවස්ථාවක් වෙනවා සංදිය බිඳියට. අන්න ඒ අවස්ථාවේදී ධාරාවක් ගමන් කරනවා. සංදිය විනාශ වෙන අවස්ථාවක් වෙනවා. අන්නේ වෝල්ටීයතාවට අපි කියන්නේ පසු කුළු වෝල්ටීයතාවය. නැත්නම් තව නමක් කියනවා. තව නමක් උච්ච ප්‍රතිලෝම වෝල්ටීයතාවය. උච්ච ප්‍රතිලෝම වෝල්ටීයතාවය. උච්ච ප්‍රතිලෝම වෝල්ටීයතාවය කියලා කියනවා. අපි කතා කරන්නේ පීඑන් සංදිරාවලක VI ලාක්ෂණිකය. එතකොට මෙන්න මෙයා තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ.
පෙරනැඹුරු අවස්ථාවක් තියෙනවා පසුනැඹුරු අවස්ථාවක් තියෙනවා. ඔයාලා නෝට් එක මම ඉවන්නම්. මේ නෝට් එක ගහගෙන මේ වීඩියෝ එක බලන්න. එතකොට තේරෙයි. හරි. PS සංදි ඩයෝඩ් එක VI ලක්ෂයකයි. මෙන්න මෙතන තමයි සංදි බිඳලා යන්නේ. මේ වෝල්ටේජතාවයට තමයි කියන්නේ පසුකුළු වෝල්ටේජතාවය. මෙතන වෝල්ටේජතාවයට නැත්තම් උච්ච ප්‍රතිලෝම වෝල්ටේජතාවය කියනවා. හරි. පෙරනැඹුරු අවස්ථාව දන්නවා. සිලිකන් ගාව 0.7 නැත්නම් ජර්මනියම් ගාව 0.3ක් තියාගන්නවා. අන්න ඒ අවස්ථාව මෙහා තියාගත්තට පස්සේ ධාරාවක් යනවා. අර සංදිය නැති කරන්න සංදිය අඩු වෙන්න සංදිය නැතිලා යන්න සිලිකන් නම් 0.7ක් ඕනේ ජර්මනියම් නම් 0.3ක් ඕනේ. හරි. අපි අලුත් මාතෘකාවක් කතා කරන්නේ ඩයෝඩ ආශ්‍රිත ගණනය කතා කරමු. හරි. ඒ කියන්නේ අපි දැන් ඩයෝඩ කතා කරා. ඒවා සාමාන්‍යයෙන් ගැටලු වෙනවා. ඒ ගැටලු සුළු කේස් තමයි අපි දැන් කතා කරන්නේ. හරි. දැන් බලන්න අපි මුලින්ම ගාණක් දුන්නාම ඩයෝඩේ පෙරනැඹුරුද පසුනැඹුරුද කියලා බලන්න ඕනේ. ඩයෝඩේ පෙරනැඹුරු කරලා තියෙනවද පසුනැඹුරු කරලා තියෙනවද කියලා බලන්න. හරි. දැන් මේ තියෙන බැටරිය දාන්න ඩයෝඩේ ධන පැත්තට ගිහින් තියෙනවා. හරි. මේ තියෙන බැටරිය ඍණ ඩයෝඩේ ඍණ පැත්තට. එහෙනම් මෙයා මොන නඹුරක්ද? කෙලින්ම අපි දන්නවා පෙරනැඹුරක් කියලා. හරි. පෙරනැඹුරක් තියෙන්නේ. හරි. අපි බැටරිය නිබෝන්තර කීයද දෙනවද 10ක් වෝල්ට් දීලා තියෙනවා. හරි. අපි කතා කරා සිලිකන් නම් එයා ගාව කීයක් තියාගන්නවද? 0.7ක් තියාගන්නවා වෝල්ට්. අපි සිලිකන් ගාව 0.7ක් තියාගන්නවා. අර විභව බාධක නැති කරන්න 0.7ක් අවශ්‍යයි. අන්න ඉතුරු ටික තමයි මෙන්න මේ ප්‍රතිරෝධකේ ගාව තියාගන්නේ. හරිද? 10ක් දීලා 0.7ක් මෙතන තියාගන්නවා නම් ඉතුරු ටික ඒ කියන්නේ මෙයාගෙන් මෙයා අඩු කරාම 9.3ක් වෝල්ට් තියාගන්න කාගෙද? ප්‍රතිරෝධකේ ගාව. හරි? ප්‍රතිරෝධකේ ගාව. හරි. මගේ පළවෙනි ප්‍රශ්නේ වෙන්නේ ඩයෝඩේ අසල වෝල්ටේජ් තමයි. ඩයෝඩේ අසල වෝල්ටේජ් තමයි. කීයද? අපි දන්නවා ඩයෝඩේ සිලිකන් නම් පෙරනැඹුරු නම් එයා ගාව 0.7 වෝල්ට් තියාගන්නවා. 0.7 වෝල්ට්. දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ ප්‍රතිරෝධකයේ අසල වෝල්ටේජතාවය. ප්‍රතිරෝධකයේ අසල වෝල්ටේජතාවය. ප්‍රතිරෝධකයේ අසල වෝල්ටේජතාවය. හරි. අපි 10ක් දීලා 0.7ක් මෙතන තියාගන්න ඕන. 10ක් වෝල්ට් දීලා 0.7ක් මෙතන තියාගන්නවා. ඉතුරු ටික තමයි මෙතන තියාගන්නේ. 10න් 0.7ක් අඩු කරනවා කියනකොට 10 වෝල්ට් 0.7ක් වෝල්ට් අඩු කරාම තමයි 9.3ක් වෝල්ට් ආවේ. හරි 9.3ක් වෝල්ට් ආවේ. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන පරිපථය තුලින් ගලන ධාරාව. පරිපථය තුලින් ගලන ධාරාව. හරි තුන්වෙනි ප්‍රශ්නේ මේ පැත්තට යනවා. පරිපථය තුලින් ගලන ධාරාව. අපි දන්නවා මෙයාට දාන්න තියෙන එකම සූත්‍රයයි තියෙන්නේ V සමානයි IR. V සමානයි IR. V කියන්නේ වෝල්ටේජතාවය, I කියන්නේ ධාරාව, R කියන්නේ ප්‍රතිරෝධය. හරි. මට V සමානයි IR මෙයාට දාන්න බෑ. ඇයි මේ? එයාගේ වෝල්ටේජතාවය දන්නවා උනාට මේ ඩයෝඩේ අසල ප්‍රතිරෝධයක් අපි දන්නේ. හැබැයි මේ මට දාන්න පුළුවන් ප්‍රතිරෝධකයට. ප්‍රතිරෝධකයට V සමානයි IR දාන්න පුළුවන්. මෙයාට V සමානයි IR දාන්න පුළුවන්. V සමානයි IR එයාගේ වෝල්ටේජතාවයක් දන්නවා ප්‍රතිරෝධයක් දන්නවා. වෝල්ටේජතාවය කීයද? 9.3 වෝල්ට්. I තමයි අපි හොයන්නේ. R කීයද? 500. හරි. ඒ දෙන්නම දන්න හින්දා මම V සමානයි IR දාන්න ඕන කාට? 500ක් ඕම් ප්‍රතිරෝධයට. 500 ඕම් ප්‍රතිරෝධයට V සමානයි
IR දානවා. වෝල්ටේජතාවය 9.3 වෝල්ට්. I තමයි හොයන්න ඕන. R 500ක් ඕම් වෙනවා. R 500ක් ඕම් වෙනවා. එතකොට I තනි කරන්න මම 500න් දෙපැත්තම 500න් බෙදනවා. මෙයාට දැන් කැපෙනවා. I එනවා මට 9.3 බෙදීම 500 I එනවා 0.0186 ඇම්පියර්. මෙයා මිලි ඇම්පියර් කරනවා නම් දශම ස්ථාන 3ක් මෙහෙට එනවා. 10 ඍණ බලන්න. 10 ඍණ 1යි 10 ඍණ 2යි 10 ඍණ 3යි. ඔයාලට ලියන්න හැකියි. 18.6යි ගුණ කිරීම දශම ස්ථාන 3ක් මේ 10 ඍණ 3යි ඇම්පියර්. හරි. මෙන්න මේ 10 ඍණ 3ට අපි කියන්නේ මිලි කියලා. උපසර්ගය වලට කතා කරලා 10 ඍණ 3ට අපි කියන්නේ මිලි. එහෙනම් මම ලියන්නේ 18.6ක් මිලි ඇම්පියර්. 18.6ක් මිලි ඇම්පියර් කියලා කතා කරනවා. අපි ඊළඟ ගානට යමු. මුලින්ම බලන්න බැටරිය දාන බැටරිය ඩයෝඩේ දාන ඩයෝඩේ රින. හරි. බැටරිය දාන ඩයෝඩේ දානද බැටරිය රින ඩයෝඩේ රිනට එකක් දවස්තාවක් පෙර නම් අවස්ථාවක් අවුලක් නෑ. එකක් කලින් ඇදුවා වගේම ගාන හදා යන්න පුළුවන් ඔයාලට. හරි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඩයෝඩේ අසල වෝල්ටේජය කොපමණද? හරි. ඩයෝඩේ කවුද? ජර්මේනියම් ඩයෝඩේ ජර්මේනියම්. එහෙනම් එයා පෙර නම් අවස්ථාවේදී යාගව කියත් යාම 0.3 වෝල්ට් තියාගන්නවා. 0.3 වෝල්ට් යාගව තියාගන්නවා. ඉතුරු ටික තමයි එතනින් එහාට යවන්නේ. හරි. 0.3ක් මෙතන තියාගන්නවා. ඉතුරු ටික තියාගන්නේ මෙන්න මේ ප්‍රතිරෝධකයේ ගාව. හරි. ඊළඟ ප්‍රශ්නේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයේ අතර වෝල්ටේජතාවය සොයන්න. හරි. 1 කිලෝ ඕම් කියන්නේ මෙයා. හරි. අපි දන්නවා 20ක් දීලා 0.3ක් මෙතන තියාගන්නවා. ඉතුරු ටික මෙතන තියාගන්න. හරි. 20ක් වෝල්ට් වලින් අඩු කරනවා 0.3 වෝල්ට්. උත්තරේ එනවා 19.7ක් වෝල්ට් විදියට. 19.7ක් වෝල්ට් විදියට. හරි. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ පරිපථය තුළින් ගලන ධාරාව කොපමණද? හරි. අපිට V IR දාන්න තියෙන්නේ. කාටද දාන්නේ? 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයට දාන්න ඕනේ. ඇයි දැම්මේ? මෙතන 19.3ක් වෝල්ට් තියාගන්න. අපි දන්නවා. මෙතන වෝල්ටේජතාවය දානවා වලට ප්‍රතිරෝධයක් දන්නේ නැහැ මම. වෝල්ටේජතාවය දානවා වලට ප්‍රතිරෝධයක් දන්නේ නැහැ. හැබැයි මෙතන වෝල්ටේජතාවයක් දානවා ප්‍රතිරෝධයක් දන්නවා. හරි. එතන වෝල්ටේජතාවය කියන්නේ 19.3 වෝල්ට්. එතන ගන්න ධාරාව I. එතන ප්‍රතිරෝධය 1 කිලෝ ඕම්. 1 කිලෝ ඕම්. හරි. මෙන්න මේ K කියන්නේ කතා කරමු. K කියන්නේ උපසර්ගයකට. K කියන්නේ 10.3. අය එන්න පුළුවන් M. M කියන්නේ 10.6 මේක. ඔය තියෙන ධන බල ටික ඍණ බල ටික මිලි කියන්නේ 10 ඍණ 3 කලින් ගන්න. ඊට පස්සේ මයික්‍රෝ 10 ඍණ 6. ඊට පස්සේ නැනෝ 10 ඍණ 9. ඊට පස්සේ පිකෝ කියලා තියෙනවා 10 ඍණ 12. පිකෝ කියන්නේ 10 ඍණ 12. හරි. ඊට පස්සේ මම දෙකක්ම බෙදලා 1 කිලෝ ඕම් 1 කිලෝ ඕම් ගෙන් බෙදනවා දෙකක්ම. හරි. මෙයාට මෙයා කැපෙනවා. හරි. ඔයාලට උත්තරයක් එන්න එතකොට උත්තරයක් මම මේ පැත්තට ගන්නවා. I සමානයි 19.3 බෙදීම 1 කිලෝ ඕම්. හරි. 1 කිලෝ ඕම් 1 කිලෝ ඕම්. I සමානයි 19.3 එක ගුණ කිරීම K කියන්නේ 10 කියලා. K කියන්නේ 10 ධන 3. K කියන්නේ 10 ධන 3. මෙන්න මේ 10 ධන 3 අපිට උඩින් ලියන්න හැකියි. එතකොට 10 ධන 3 උඩින් ලියද්දී 10 ඍණ 3 වෙනවා. ඒ කියන්නේ 19.3 ගුණ කිරීම 10 ඍණ 3 ඇම්පියර්. හරි. 10 ඍණ 3 කියන්නේ කවුද? 10 ඍණ 3 කියන්නේ මිලි මේ 10 ඍණ 3 කියන්නේ මිලි. ඔයාලට උත්තරේ එනවා 19.3 මිලි ඇම්පියර් කියලා. 19.3 මිලි ඇම්පියර්.
අපි පොඩි වෙනස් ගානක් බලමු. දැන් මම ගාන දාලා තියෙනවා. හරි. මම මෙතනින් දෙනවා 10ක් වෝල්ට්. 10ක් වෝල්ට් දෙනවා. හරි. මම කියන්නේ ප්‍රතිරෝධය 2 කිලෝ ඕම්. 2 කිලෝ ඕම්. හරි. මම කියන්නේ ඩයෝඩය සිලිකන්. ඩයෝඩේ සිලිකන්. එහෙනම් මෙතන කීයද? 0.7යි. හරි. ඩයෝඩේ සිලිකන් හින්දා 0.7 වෝල්ට් කියලා ගන්න. ඩයෝඩේ සිලිකන් 0.7 වෝල්ට් කියලා ගන්න. හරි. ඒතර මේ 10ක් වෝල්ට් දීලා 0.7ක් මෙතන තියාගන්නවා නම් ඉතුරු 9.3 තියාගන්න මෙන්න මේ ප්‍රතිරෝධකේ ගාව. අපි කලින් කතා කරා ඒක. අපි ඒක කලින් කතා කරා. හරි. මම මෙන්න මේ ඩයෝඩයට සමාන්තරගතව දානවා තව ප්‍රතිරෝධකයක්. ඩයෝඩයට සමාන්තරගතව දානවා තව ප්‍රතිරෝධකයක්. එයාගේ මම ප්‍රතිරෝධය දාන්න 1 කිලෝ ඕම්. හරි. කාට සමාන්තරගතව දෙන්නේ? ඩයෝඩයට සමාන්තරගතව. හරි. ඩයෝඩයට සමාන්තරගතව ඉන්නේ 1 කිලෝ ඕම් කියන ප්‍රතිරෝධකය. හරි. සිලිකන් කීයද? 0.3 0.7යි. හරි. සිලිකන් ගාව තියාගන්නවා ඩයෝඩ් ගාව තියාගන්නවා 0.7ක් වෝල්ට්. හරි. ඔයාලා දැනගන්න ඕනේ සමාන්තරගතව සම්බන්ධ කරද්දී. සමාන්තරගතව සම්බන්ධ කරද්දී වෝල්ටීයතාවය හැමතැනම සමාන වෙනවා. වෝල්ටීයතාවය සමාන වෙනවා. ඒ කියන්නේ කාටද සමාන? කාත් එක්ක තින්නේ අනි වෝල්ට් එක තමයි අනිත් එක්කම තියාගන්නේ. දැන් ඩයෝඩයට සමාන්තරගතව ඉන්නේ මෙයා. ඒතකොට මෙයාගේ වෝල්ටීයතාවය තමයි කවුද? 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය තියාගන්නේ. හේතුව තමයි සමාන්තරගතවම වෝල්ටීයතාවය සමානයි. ධාරාව බෙදෙනවා. වෝල්ටීයතාවය සමානයි. ධාරාව බෙදෙනවා. හරි. වෝල්ටීයතාව සමානයි හැමතැනම. දැන් බලන්න. ඩයෝඩයට සමාන්තරගතව තමයි 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය ඉන්නේ. එහෙනම් ඩයෝඩේ වෝල්ටීයතාවය තමයි මෙයක් තියාගන්නේ. හරි. අපි දන්නවනේ ඩයෝඩේ වෝල්ටීයතාවය කීයද? සිලිකන් ඉන්න තියාගන්නේ 0.7 වෝල්ට් නේ. අන්න ඒ 0.7ම තමයි තියාගන්නේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයේ ගාව. මෙයා ගාව තියාගන්නේ 0.7යි. හරි. මගේ පළවෙනි ප්‍රශ්නේ ඩයෝඩේ අසල වෝල්ටීයතාවය. ඩයෝඩේ අසල වෝල්ටීයතාවය. අපි දන්නවා ඩයෝඩේ අසල සිලිකන් නේ දශම කීයද? 0.7යි වෝල්ට්. සිලිකන් හින්දා 0.7යි. හරි. දෙවෙනි එක 2 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක් අසල. වෝල්ටීයතාවය 2 කිලෝ ඕම් අසල වෝල්ටීයතාවය. හරි. දැන් බලන්න මෙයා අමතක කරන්න ඕනේ. මේ 10ක් දීලා 0.7ක් මෙතන තියා ගන්න ඕන. ඉතුරු 9.3 මෙතන තියාගන්න. 10ක් දීලා 0.7ක් තියාගන්න ඕන ඉතුරු ටික. මේක වැඩක් නෑ. මෙයාගේ තියෙනවා සමාන්තර වෙන්න එක්කේන. මෙයා ගාව තියාගන්න එක්කනවා මෙයා තියාගන්න. මේක දාන්න එපා. හරි. එතකොට 10ක් වෝල්ට් දෙනවා. එතනින් 0.7ක් තියාගන්න ඩයෝඩ් එක ගාව. මේ 10න් 0.7ක් තියාගන්න මෙතන. එන ඉතුරු ටික තියාගන්න කවුද? මෙතන. උත්තරේ 9.3 වෝල්ට්. තුන්වෙනි ප්‍රශ්නේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකය අසල 1 කිලෝ ඕම් ප්‍රතිරෝධය අසල වෝල්ටීයතාවය. දැන් බලන්න 1 කිලෝ ඕම් ඉන්නේ මෙතනනේ. එයා කාට සමාන්තරගතව දෙන්නේ? ඩයෝඩයට සමාන්තරගතවනේ. එහෙනම් ඩයෝඩේ වෝල්ටීයතාව තමයි මෙතන තියාගන්නේ. ඩයෝඩේ ගාව 0.7යි නම් සමාන්තරගතයි. එහෙනම් මෙයාගේ 0.7 තමයි මෙතනක් තියාගන්නේ. හරි. 0.7යි වෝල්ට්. හේතුව සමාන්තරගත නිසා. හේතුව දැන් ලියා ගන්න ඕනේ. අපි ඔළුවේ තියාගන්න දැනගන්න ඕනේ. සමාන්තරගත නිසා. හරි. දැන් බලන්න මෙන්න මෙතනින් එනවනේ ධාරාව. I කියන ධාරාවක් එනවා. හරි. මෙතනින් එන ධාරාව කොහොමද මම කියන මුළු ධාරාව IS ධාරාව වෙනවා. හරි. ඒ IS මුළු ධාරාව මෙතනින් එල්ල. මෙතනින් යන්නේ IS ධාරාවනේ. හරි. මෙතන යන්නේ IS ධාරාව. මෙතනට එන්නේ IS ධාරාවනේ. IS ව තමයි. මේ ධාරාව නම් මෙතනටත් එන්නේ.
IS. ඒ IS බෙදනවනේ මේක. මෙහි යන්නේ කවුද? ඩයෝඩේ හරහා. මම දාන්නම් ID කියලා. ඩයෝඩේ ගිහිල්ලා ID හරි. මම මෙයාට දාන්නම් IR ප්‍රතිරෝධකය කියලා. IR. මෙන්න මේ මුළු ධාරාව දෙකකට බෙදනවනේ සංදියක් කියන්නේ මෙයා මේ ඉන්න ධාරාව මේ දෙකට බෙදෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ IS සමානයි නේද? IS සමානයි නේද? ID ධන IR කියන කෙනාට. IS සමානයි ID ධන IR කියන කෙනාට. හේතුව මොකද්ද මේ එන ධාරාව දෙකට බෙදෙනවා. මෙයාටත් කොටසක් වෙනවා මෙයාටත් කොටසක් වෙනවා. මේ කොටස් දෙක මෙයාට සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ. මගේ පළවෙනි ප්‍රශ්නේ එතන මම මෙලියම කරනවා. පරිපථයේ ගලන මුළු ධාරාව. පරිපථයේ ගලන මුළු ධාරාව. පරිපථයේ ගලන මුළු ධාරාව. පරිපථයේ ගලන මුළු ධාරාව. දැන් බලන්න මේ මුළු ධාරාව වෙන්නේ මෙතනින් නේද? මුළු ධාරාව වෙන්නේ මෙතනින්. මේ මුළු ධාරාව තමයි මෙතනටයි බෙදෙන්නේ. හරි. එහෙනම් මුළු ධාරාව යන ප්‍රතිරෝධකය කවුද? මුළු ධාරාව යන්නේ මෙන්න මෙතන ඉන්නේ. හරි. මුළු ධාරාව යන ප්‍රතිරෝධකය. 2 කිලෝ ප්‍රතිරෝධය තමයි මුළු ධාරාව යන්නේ. එහෙනම් මේ එයාගේ ප්‍රතිරෝධයක් දන්නවා. එතන වෝල්ටේජ්තාවයක් දන්නවා. එහෙනම් එතනින් ගමන් කරන මුළු ධාරාව යන්න පුළුවන්. P සමානයි IR දාන්න කාටද? 2 කිලෝ ප්‍රතිරෝධකයට. 2 කිලෝ ප්‍රතිරෝධකයට P සමානයි IR දාන්න. හරි. P සමානයි IR දාන්න. වෝල්ටේජ්තාවය කීයද? එතන 9.3 වෝල්ට්. හරි. එතනින් ගන්න මුළු ධාරාව IS. එතන ප්‍රතිරෝධය 2 කිලෝ ඕම්. 2 කිලෝ ඕම්. හරි දෙපැත්තම 2 කිලෝ ඕම් ගෙන් බෙදනවා. හරි. මෙහාට කැපෙනවා. මට IS එන්නේ 9.3 බෙදීම 2 කිලෝ ඕම්. 2 කිලෝ ඕම්. හරි. 9.3 හරි. දෙක K කියන්නේ කීයද? 10 3. එයා මේ උඩටයක් දෙනකොට දෙන්නේ 10 ඍණ 3 වෙනවා. ඒකට උත්තරයක් වෙනවා ඒකට. 9.3 බෙදීම 2 3 10 ඍණ 3 ඇම්පියර්. 9.3 දෙකෙන් බෙදුවම 4යි 9.3 බෙදලා දෙකෙන් 4.65 10 ඍණ 3ක් ඇම්පියර් 10 ඍණ 3 කියන්නේ කවුද? මිලි ඇම්පියර් 4.65ක් මිලි ඇම්පියර් වෙනවා. 4.65ක් මිලි ඇම්පියර්. ඊළඟට මම IS හොයාගත්තා. IS වෙනවා කියන්නේ 4.65ක් මිලි ඇම්පියර්. එහෙනම් මට ඊළඟ හොයන්න තියෙන්නේ IR සහ ID. ID සහ IR ධාරාව හොයන්න තියෙනවා. ID සහ IR ධාරාව. දැන් බලන්න මම ඩයෝඩේ අසල වෝල්ටේජ්තාවය දන්නවා ප්‍රතිරෝධයක් දන්නේ නැහැ. ඒ හින්දා යාට එකපාර V සමානයි IR දාන්න බෑ. දැන් මෙතන මේ 1 කිලෝ ඕම් අසල වෝල්ටේජ්තාවයක් දන්නවා ප්‍රතිරෝධයක් දන්නවා. අපි දන්නවනේ මෙයාගේ 0.7යි. මෙයාගේ තියාගන්න එපා මෙයාගේ තියාගන්න. ඒ කියන්නේ 0.7 තමයි මෙතනත් තියාගන්න. මෙයාගේ වෝල්ටේජ්තාවයක් දන්නවා ප්‍රතිරෝධයක් දන්නවා. හරි. මම ඊළඟට හොයන්න යන්නේ IR ධාරාව. IR ධාරාව. හරි. මම V සමානයි IR දාන්නේ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයට. V සමානයි IR. වෝල්ටේජ්තාවය කියලා එතන තියාගන්නේ 0.7 වෝල්ට්. හරි. එතනින් ගානේ කවුද මොන ධාරාව? IR ධාරාව. IR
එතන ප්‍රතිරෝධය 1 කිලෝ ඕම්. දෙපැත්තම බෙදෙනවා 1 කිලෝ ඕම් ගෙන්. හරි මෙයාට කැපෙනවා IR සමානයි 0.7 බෙදීම 1 කිලෝ ඕම්. K කියන්නේ කවුද? K කියන්නේ 10 ධන 3නේ. එයා උඩ ඇද්දි මොකද වෙන්නේ? 10 ඍණ 3 වෙනවා. එතකොට මෙයාත් 10 ඍණ 3 කියන්නේ කවුද? මිලිනේ. මිලි ඇම්පියර වෙනවා. 0.7ක් මිලි ඇම්පියර. 0.7ක් මිලි ඇම්පියර. හරි. IS විදිහට 4.65යි මිලි ඇම්පියර. IR කීයද? 0.7ක් මිලි ඇම්පියර. හරි. මුළු ධාරාවනේ 4.65ක් මෙතන යනවා. 0.7ක් මෙතන යනවා නම් ඉතුරු ටික කොහොමද යන්නේ? මෙතන ඉන්නේ. හරි. 6 වෙනි ගාන ID ධාරාව. හරි. මට ලියුවේ ඇයි? අපි දාන මුළු ධාරාව සමානයි මේ දෙන්න එකතු වෙන්නේ. මුළු ධාරාව සමානයි මේ දෙන්න එකතු වෙන්නේ. IS සමානයි ID ධන IR. IS හොයාගත්තා 4.65 මිලි ඇම්පියර. ID හොයන්න ඕන. මෙයා 0.7ක් මිලි ඇම්පියර. මෙයා මෙයන් අඩු කරනවා මට ID එනවා. මට ID එනවා 3.95 මිලි ඇම්පියර.